සියලු දෙනාටම සුබ දවසක් වේවා. PhonePix Pro YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. එතකොට අද මට ඇවිල්ලා තියෙනවා මෙන්න Tecno phone එකක්. මේකේ phone එකේ මේ display එක පොඩ්ඩක් ඇලවිලා මදි කියලා තමයි අපිට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ display එක අපි හරියට අලව ගන්න ඕන. તો display එක හරියට අපි කස්ටමර්ට මේක අලවලා දෙන්න ඕන. එතකොට මේ display එක ගැලවිලා තියෙන්නේ. එතකොට අපි මේ display එක කොහොමද හදාගන්නේ කියලා අපි බලමු. එතකොට මේ display එක හොඳ display එකක් අපි නිසියාකාරව ගලව ගන්න කොහොමද කියලා අපි බලමු. එතකොට ඔයාලට පේනවා මේක display එක වැඩ කරනවා. හරි. එතකොට මේ වැඩ කරන display එක අපි ගලව ගන්න කොහොමද කියලා අපි බලමු දැන්. එතකොට මම මේකටත් පාවිච්චි කරන්නේ මම අර කලින් display එක ගහන්න පාවිච්චි කරපු separator එකමයි Jackson YX 943 කියන display separator එකමයි. එතකොට අපි මුලින්ම කරන්න ඕන මේ phone එක ගලවගෙන ඉන්න ඕන. අපි මේ phone එක ගලව ගමු. මම sim rack එක ගලවලා sim දෙක කස්ටමර්ට දුන්නා. එතකොට අපි බලමු මේක ගලව ගන්න කොහොමද කියලා. අපි මුලින්ම phone එක off කරගමු. හරි. phone එකේ back cover එක මම ඔන්න විදිහට ගලව ගත්තා. ඊට පස්සේ අපි මේකේ ඇන ටික පන්නමු. එතකොට මෙන්න මේ housing එකත් මෙහෙම පන්න ගත්තා. ඒකත් අපි පැත්තකින් තියමු. තියලා ඉවරලා අපි මේකේ බැටරියක් පන්න ගමු. ඒතර බැටරියත් ඔය විදිහට පන්නගෙන අපි පැත්තකින් තියමු. එතකොට මේකේ display එක පන්නන්න අපි display ribbon එක ගලව ගන්න ඕන. ඊට පස්සේ display ribbon එකත් මේක ගලව ගමු. ගලවගෙන වෙලා මේ විදිහට board එක එළියට අරගමු. board එක කොහොම එළියට අරගෙන board එකක් පැත්තකින් තියනවා. ඊට පස්සේ ribbon එක අපි හිමීට ගලව ගමු. එතකොට වැඩ ටික ඔක්කොම කරගත්තා. ෆෝන් එක සම්පූර්ණයෙන්ම පන්න ගත්තා. එතකොට අපි දැන් මේකේ ඩිස්ප්ලේ එක පන්න ගමු. ඊළඟට තියෙන ඩිස්ප්ලේ එක පන්න ගන්න. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. මේ වැඩ කරන ඩිස්ප්ලේ එකක් තමයි අපි ගලවන්නේ. එතකොට පරිස්සමට ට්‍රික්ස් ටික පාවිච්චි කරලා ගලව ගන්න. එතකොට මම ඔයාලට පෙන්නනවා ෆෝන් එකේ ඩිස්ප්ලේ එක වැඩ කරනවා. සංක කියලා මගේ කස්ටමර් කෙනෙක්ගේ ෆෝන් එකක් මේක. එතකොට මම ඔන්න ඔය විදිහට separator එක ගත්තා. separator එක අරගෙන ඔයාලට මම කිව්වා අනිවාර්යෙන් අත්ලොක්දයක් පාවිච්චි කරන්න කියලා. ඒත් separator එක අරගෙන මම මේක display එක phone එක display එකෙන් ගලව ගන්න. display එක ගලව ගන්න මම මෙහෙම මේකෙන් තියනවා. තියලා පම්ප් එක අපි දානවා. ඔයාලට පේනවා මේකේ display එක අපිට ගලවලා දීලා තියෙන්නේ. display එක අපිට ගලවලා දීලා තියෙන්නේ දැන්. අපි ටික වෙලාවක් තව පොඩ්ඩ වෙලාවක් තියලා අපි මේකේ display එක හොඳටම ගලව ගමු. ඔයාලට පේනවා මේ පැත්තේනොත් අපිට display එක ගලවලා දීලා තියෙන්නේ. ඔයාලට පේනවා
දැන් අපි කරන්නේ මේකේ ඩිස්ප්ලේ එක අපි ගමු. පම්ප් එක ඔෆ් කරලා ඩිස්ප්ලේ එක ගමු. ඩිස්ප්ලේ එක ගලව ගන්න. ෆෝන් එක අපි මේකෙන් ගන්න ඕන. ෆෝන් එක අපි අරගෙන මම අර මැකැනික්ලයි කලින් වීඩියෝ එකේ මම කියලා තියෙනවා ටූල් සෙට් එක පාවිච්චි කරලා අපි මේකේ ඩිස්ප්ලේ එක ඉමීට ගලව ගමු. තොරාල පේනවා ලස්සනට මේකේ ඩිස්ප්ලේ එක ගැලවෙනවා. කිසි ප්‍රශ්නයක් නැතුව මේකේ ඉමීට ඩිස්ප්ලේ එක ගැලවෙනවා. මේකදී අපිට charging place එකත් ගලව ගන්න වෙනවා. charging place එකට රිබන් එකක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපි ඩිස්ප්ලේ එක ගලවලා හිමින් ගන්න ඕන. විදිහට අපි ඩිස්ප්ලේ එක ගලවලා එතකොට ලස්සනට ඩිස්ප්ලේ එක ඔය විදිහට ගැලවිලා තියෙනවා. එතකොට මේක ඩිස්ප්ලේ එක අපි ඔය විදිහට ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකේ හවුසින් එක හොඳට සුද්ධ කරගෙන ඩිස්ප්ලේ එකත් හොඳට සුද්ධ කරගෙන එන්නම්. එතකොට මේක වීඩියෝ එක දික් වෙන නිසා මම මේක පොඩ්ඩක් ස්කිප් කරලා මේව කරන්නම්. ඊට කලින් අපි මේ ඩිස්ප්ලේ එකේ ඔන්න වෙනවද කියලා බලමු. අපි ආයෙමත් මේක තියලා බෝඩ් එකට තියලා අපි ඔන්න වෙනවද කියලා අපි ආයෙමත් බලමු. එතකොට ඔයාලට පේනවා ඩිස්ප්ලේ එක ලස්සනට ගැලවිලා තියෙනවා. කිසිදු ප්‍රශ්නයක් නැහැ ඩිස්ප්ලේ එකේ. ඩිස්ප්ලේ එක ලස්සනට ඔන් වෙනවා. අපි බලමු මේක ටච් වෙනවද කියලා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ මේක ටච් වෙනවා. එතකොට මම ඔයාලට පෙන්නන්නම්. මේ කිසි ප්‍රශ්නයක් නැතුව ටච් වෙනවා. ඔයාලට පේනවනේ. එතකොට ඩිස්ප්ලේ එකක් ඔන්න විදිහට තමයි අපි සෙපරේටර් එකේ තියලා නිසියාකාරව ගලව ගන්න. එතකොට ඔන්න ඔයාලට පේනවා. එතකොට ඔහොම තමයි අපි ගලව ගන්නෙ. ඩිස්ප්ලේ සෙපරේටරෙන් ලොකු දෙයක් ඔයාලට කරන්න දෙයක් නැහැ. ඩිස්ප්ලේ සෙපරේටරේ හරි වෙලාවට එතකොට විනාඩි 3-4ක් තියලා ගත්තාට පස්සේ මේක මේ ඩිස්ප්ලේ එක ඔටෝම අපිට සෙපරේටරින් ගලවලා දෙනවා. එතකොට ලොකු බජට් තියෙන ලොකු වියදම් තියෙන ඩිස්ප්ලේ සෙපරේටර් වලින් කරන්නේත් ඔන්න ඕකම තමයි. එතකොට මෙන්න මේ වගේ පොඩි ඩිස්ප්ලේ සෙපරේටර් එකක් අරගෙන උනත් අපිට ගේම ගහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරියට ටෙක්නික් ටිකට ගලව ගන්න ඕන, වැඩේ කරන්න ඕන. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අයියේ මේක කොහොමද ගලවගන්නේ, මල්ලි මේක කොහොමද ගලවගන්නේ කියලා මොකක් හරි දේවල් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම මට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන් ඒකට රිප්ලයි එකක් දෙන්න. එතකොට ඩිස්ප්ලේ එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඩිස්ප්ලේ එක අරන් තියා ගන්නවා. එතකොට බෝඩ් එකත් මම අරන් තියාගෙන ඊට පස්සේ අපි මේකේ ෆ්‍රේම් එක වටේම සුද්ධ කරමු හිමීට. Came through flexing cause they know I got the sauce. Got the presents on me, I can't ever take it off. That's why I came country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Yeah, they can't get like me, rocking boots and white tee. Designer on my cuff, link something like a movie. Country boy stepping, yeah, I'm country boy stepping. Country boy stepping, yeah, I'm country boy stepping. Artist out the ranch, I just told you that I'm bout it. I might take offense if you tell me that you doubt it. That's just what it is, yeah, I'm known to make it rowdy. Then I'm for the fit, and I drive a wide body. Who you know?
Rolling like this, nobody can't go slow. I gotta hit that body. I'm the top of the top. I can't never take a break. Yeah, I'm high. හරියටම මම මිඩල් ෆ්‍රේම් එකේ ඩිස්ප්ලේ එක තියෙන තැන හොඳට සුද්ධ කරගත්තා. එතකොට මම ඩිස්ප්ලේ එක තියෙන වැටෙන රාමුව හොඳට මම සුද්ධ කරගෙන තියෙන්නේ. එතකොට අපි මේකට භාවිතා කරනවා මම කලින් වීඩියෝ එකේ වගේම T7000 භාවිතා කරනවා. එතකොට T7000 දාලා අපි මේකේ ඩිස්ප්ලේ එක අලවමු. එතකොට ඔයාලට කලබල වෙන්න දෙයක් නැහැ. හිමීට මේ T7000 දාලා ඔයාලා කලබල නැතුව හිමීට අලව ගන්න. මම මෙහෙම වටේට T7000 දාගෙන යනවා. ඊට අපි හිමීට ඩිස්ප්ලේ එක අරගෙන මේකෙන් තියාගමු. ඔයාලා අනිවාර්යයෙන්ම මිඩල් ෆ්‍රේම් එක සුද්ධ කරනවා වගේම ඩිස්ප්ලේ එකේ තියෙන ගම් ටිකත් හොඳට සුද්ධ කරගන්න ඕන. එතකොට තමයි ලස්සනට ෂීට් වෙන්නේ මේක. ඒකම තියලා අපි මේක ඇන ටික දාගමු. බෝඩ් එක තියලා ඇන ටික දාගමු. මේකෙදි මම මදර් බෝඩ් එකට සහ මිඩල් හවුසින් එකට බෑක් හවුසින් එකට එතකොට සියලුම දේවල් වලට හොඳට සර්විස් කරලා තමයි මේ තියෙන්නේ. එතකොට අපි හොඳට මේවා සර්විස් කරලා දුන්නට පස්සේ කස්ටමර්ස්ලාට කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි කස්ටමර්ස්ලා අපේ සර්විස් එකට ඒ කට්ටිය පැහැදිලා එතකොට අපිට තව බිස්නස් එක වැඩි දියුණු කරගන්න පුළුවන්. එතකොට අපිට කස්ටමර්ස්ලා එන ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එතකොට මම අද ඔයාලට පෙන්වුවේ ටෙක්නොෆෝන් එක ඩිස්ප්ලේ එකක් ගලවලා හරියට ගලවලා විසියාකාරව ගහගන්න විදිය. එතකොට අපි ඩිස්ප්ලේ එකත් අලවගෙන සියරම කරගෙන ඉවරයි. එතකොට අපි මේකේ බෑක් කවරෙත් දාගමු. මේක බෑක් කවරේ දාගත්තට පස්සේ අපි බලමු ෆෝන් එක ඔන් කරලා. එතකොට ආට පේනවා ලස්සනට ෆෝන් එක ඔන් වෙනවා. බලමු මේක ටච් වෙනවද කියලා. හරිලා ෆෝන් එකේ වැඩේ ඉවරයි. එතකොට මේක දැන් හොඳට ටච් වෙනවා. ඔයාලට පේනවා. එතකොට කිසිදු ප්‍රශ්නයක් නැහැ මේකේ. ඔයාලට පේනවා දැන් අපි ලස්සනට ඩිස්ප්ලේ එක අපි හයි කරගත්තා. එතකොට මම කියපු ටෙක්නික් ටික පාවිච්චි කරන්න. එතකොට ඩිස්ප්ලේ සෙපරේටරේ හරියට පාවිච්චි කරන්න. අපි ලොකු ඩිස්ප්ලේ සෙපරේටර් ඕනේ නැහැ. එතකොට මේකෙන් අපිට ගේමක් ගහගන්න පුළුවන්. Phonefix Pro YouTube channel එක subscribe කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම bell icon එක ඕල් දාලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට හම්බෙයි. ඊට පස්සේ ඔය ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. හරියටම අද මම ගෙනාවේ මෙන්න මේ ටෙක්නොෆෝන් එක ගලවලා ඩිස්ප්ලේ එක ගලවලා වැඩ කරන ඩිස්ප්ලේ එකක් ගලවලා ගහ ගන්න විදිය ගැන. එතකොට මම රබර් පටි දාලා තියෙන්නේ දැන් ඔයාලට මම පෙන්නනවා චෙක් කරලා කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙදි ඔයාලා මම කියපු ට්‍රික්ස් ටික පාවිච්චි කරන්න. ඩිස්ප්ලේ සෙපරේටරේ ඔයාලා තියපු ගමන් ඩිස්ප්ලේ එකක් ගන්න ලෑස්ති වෙන්න එපා. එතකොට
විනාඩි 3-4ක් තියලා ෆෝන් එක ගන්න. එතකොට ඔයාලට හරි පහසු වෙයි මේ ඩිස්ප්ලේ ගලව ගන්න. එතකොට ලොකු ඩිස්ප්ලේට සෙපරේටර් අපිට වැඩක් නැහැ. අපිට මෙන්න මේ අර මම පෙන්නපු යක්ෂන් YX ඉරක් 943 කියන ඩිස්ප්ලේ සෙපරේටරේ තිබුණත් අපිට මේකේ වැඩක් කරගන්න පුළුවන් රුපියල් 7000ක් වගේ තමයි වෙන්නේ. එතකොට Phone Fix Pro YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම capacitor, resistor, එතකොට diode වගේ දේවල් වල theory part එකකුත් මම කරගෙන යනවා. එතකොට mobile phone theory කියලා තමයි channel එකේ තියෙන්නේ. ඒකත් ගිහිල්ලා බලන්න. basic ඉඳලා ඉගෙන ගන්න කෙනෙකුට ලේසියෙන්ම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. කිසිදු ප්‍රශ්නයක් නැහැ. මුල ඉඳලා මම theory part එක උගන්වනවා. ඒ වගේම තමයි theory part එක ටෙක්ක මෙන්න මේ වගේ ප්‍රැක්ටිකල් පාර්ට් එකකුත් යනවා. ඩිස්ප්ලේ ටික ගහ ගන්න විදිය, එතකොට charging pin ගහ ගන්න විදිය, battery pin ගහ ගන්න විදිය ගැන විස්තර ටිකක් මගේ channel එකේ තියෙනවා. ඒ ටිකත් කියලා බලන්න කියලා කියන ගමන් නැවතත් මම කියනවා Phone Fix Pro YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ comment එකක් දාන්න. WhatsApp number එකේ තියෙනවා. WhatsApp number එකට message එකක් දාන්න. ඔයාලට මම අනිවාර්යයෙන්ම ඒ සියලුම දේවල් වලට උත්තර ලබා දෙනවා. ඉතින් අද ගෙන අපේ වීඩියෝ එක ඔච්චරයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.